අපි දෙන්න මේ පොත් එකක් ගන්නද? අපි දෙන්න. ඉතියකෝ. දෙයියේ නේ මරුණා. හරි නෑනේ. මං තාම පොඩි එකා අහනවා. පොඩි එකා තමයි හොඳ. මම නාගේ විසය. අම්මට තී මටවත් නෑ හොම එක. මේ ඕක උඩට මාරු වෙලා අනිත් පැත්තට. මොන පොඩි කොල්ලගෙන්ද? ඒ කියන්නේ මුණුපුරෙක් වගේද? දාගත්තට කමන්නේ. ඒ වගේ. දැන් මාවත් ඒ කොටට දාගන්නද ඔය හදන්නේ? තමයි. ඒසි නෑ. කියන්න බෑ. මොකද්ද කියන්න බැරි? බෑ කට්ටිය ඉන්න ඕනේ. මේ ආ ජෝටු නෑ හොඳේ. හොඳයි බොහොම ස්තුතියි ඔබ ඉදිරිපත් කිරීමට. මේ ආච්චි ඇත්තනම කියලා යනවද? ඇත්තනම මාපාකට බම්බ කීයට යන්නේ? 6යි වෙලා උනේ. හරි බොහොම ස්තුතියි. ආරේ චමින්ද බදුල්ල වාරි මාර්ගින් කාර්යාලය නියෝජනය කරමින්. හොඳයි. දෙවන අවස්ථාව මාපාකඩ ප්‍රදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය නියෝජනය කරමින් විජිත බණ්ඩාර. හරි මචං. ඔයාම නා අරන් යන්නේ. අර පොඩි කපු මහත්තයාට කියලා වැඩේ කරගන්න කියලා හිතන් හිටියේ ඊට වඩා ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් විදිය සෙට් වෙන්න හදන්නේ. අපහාස මට මේ අනිවිඩක් ආවද ගොඩක් මෙහාර ඉන්නවා කියලා මම ආවිල්ලා ප්‍රසිද්ධ දිවයිනේ නන්දරාපු හොඳ කපු මහත්තයෙක්. මගේ පත්තරවල එහෙමත් මගේ ඇඩ් එක මම මේකම දාලා තියෙනවා. මම ගොඩක් ඉතින් මෙහෙමයි මහත්තයා මම උදව් කරන්නේ මහත්තයා මෙහෙම. ඔයාට සමහරට ඒ ගෑල්ලමේකට ඔයාට කතා කරන්න ලැජ්ජාවක්. නෑ එහෙම නෑ. කමන්න කියන්නකො ඉතින් ඉන්නකො. එක්කෝ දැන් සමහරට ඇස් දෙකක් තියෙන සමහරට අපිට ඇස් දෙකෙන් පුළුවන් ගෑල්ලමේ පල්ලා පොඩක් එයා කරේ. ඔව්. නැත්නම් අපිට පුළුවන් සමහරට කතා කරලා එහෙම බැරි කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මහත්තයා ජීවිතේට බදින්න වෙන්නේ නැහැ. එතකොට තමයි අපගේ සේවය ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙම නැති වුණොත් කවදාවත් ඒගොල්ලන් බඳින්න. ඉතින් මේ මගේ මේවා මම ලොකු අය කිරීමක් කරන්න නැති කප් මාත්. දැන් මට පුළුවන් මේ දැන් මහත්යාට වාට සල්ලි නැහැ කියන්නේ. සල්ලි නැත්තම් මම මගේ සේවය මෙහෙම කරනවා. සමහරට මහත්යා වෙන කෙනෙක් ඉන්නවා කිව්වොත් මහත්යා දෙනවා. සමහරට මම යනවා ඒ ආයතන වලට. ඊළ මම මෙහෙම කරනවා. මම දැනට ගොඩක් උසාවියේ දිනේ එක ගොඩක් ඒවා ඒවට කරලා තියෙනවා. මම කරන්නේ නැහැ මහත්තයා. සමහරට ගිහිල්ලා මේ දැන් ආයතනයට යනවා මම මේ ඒ අදා දැන් මනමාලේ කියන්නේ මනමාලට කියනවා මේ මනමාලට මම දැනුවත් කළා නැහැ. ඉතින්ලා ඔයා බලන්න හොඳයි නම් මේ කියන්න මම ඔයාලට කතා කරලා දෙන්නම් කියලා. ඉතින් නැතු වුණොත් හරියට කියලා මම එහෙම වැඩි වියදමක් යනතු වැඩක් කරලා දෙන්න පුළුවන් කියන්නේ. මගේ ඕනනම් අද මේ එනකොටත් මම හිතන්නේ මට යෝජනා කීපයක් සෙට් වුණා. අවශ්‍ය නම් මගේ නම්බරේ 071 940 0140 බණ්ඩාර කොප්මාතයි කිව්වොත් ගන්නවා බොබි. හොඳයි බොහොම ස්තුතියි. අප තරගාරුවන්ට සහ තරගකාරයාට මිනිත්තුවක කාලයක් ලබා දෙනවා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් එයත් අප සිහිපත් කරමින් සූදානම් දෙවන තරගකරු වේදිකාවට ගෙනවන්නට මාපාකඩව ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය නියෝජනය කරමින් නුවන් ජයසේකර. අය බදුළු බලා යාමට ඇති ආසනවල ඉන්න ඉඳන් නොනවරුනි මහත්වරුනි සැමටම සරණයි තෙරුවන් වියපදවන